ඉතින් guys අද කියන්න යන්නේ QR එක හදාගන්න බැරි අයට කොහොමද ඒක හරියටම කරගන්නේ කියලා මුලින් ඉඳන් එන හැම ගැටලුවක් ගැනම කතා කරලා ඉතින් මුලින් ඉඳලා මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක්ම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා QR එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අලුතෙන්ම QR එකක් හදාගන්න යන අය කොහොමද ඒක හරියටම කරන්නේ කියලා. ඒ වගේම පරණ QR එක වැඩ කරන්නේ නැද්ද? ඒ වගේම පරණ ෆෝන් නම්බර් එක වැඩ නැද්ද? ඒ වගේම පරණ වාහනේ දැන් නැද්ද? එතකොට අලුත් වාහනයක් තියෙනවා නම් ඒ කට්ටිය මොකද්ද කරන්නේ? ඊට පස්සේ ෆෝන් නම්බර් එකයි වාහනේ දෙකම නැති අයට කොහොමද අලුතෙන්ම හදාගන්නේ? ඉතින් මේ මොකුත්ම කරගන්න බැරි නම් කොහොමද අපි මේ WhatsApp අංකයක් පාවිච්චි කරලා දීලා තිනවා. ඒ WhatsApp අංකය පාවිච්චි කරලා කොහොමද ඔයාලා මේ QR එක නිවැරදිව හදාගන්නේ? ඉතින් මේ හැම දෙයක්ම කතා කරන්න අපි වීඩියෝ එක බලමු. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි උදව්වක් ඉල්ලන්න කැමතියි. මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ එකක් එනකොට ඔයාලට ඒ වෙලාවෙම බලන්න පුළුවන්. ඊළඟ අපි බලමු කොහොමද QR එක හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලා log වෙන්න ඕනේ www.fuelpass.gov.lk කියන එක. මේ National Fuel Pass වෙබ් අඩවි විදිහට තමයි මේක හඳුන්වන්නේ. ඉතින් මේක ඇරෙන්න ව්‍යාජ වෙබ් අඩවි ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම මේ site එකට හරියට log වුණා නම් මේ ඉහළ කෙළවරේ මීතරයෙන් පෙන්වන ඉහළ කෙළවරේ අර කියපු වෙබ්සයිට් එක හරියටම gov.lk කියන fuelpass.gov.lk කියන ලින්ක් එක තමයි එතන තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාලගේ WhatsApp එකට මෙන්න මේ වගේ fake account වල ඒවා එවනවා. ඉතින් මේ ඔක්කොම ව්‍යාජ වෙබ් අඩවි. මේ වෙබ් අඩවි වලට ඔයාලගේ තොරතුරු දීලා ඔයාලගේ ආරක්ෂාව, ඔයාලගේ ෆෝන් එකේ ආරක්ෂාව, ඔයාලගේ දත්තවල ආරක්ෂාව නැති කරගෙන ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. ඉතින් මේ වෙබ්සයිට් අඩවි ගොඩාක් මේ විදිහට තොරතුරු දාලා හදලා තියෙනවා. නමුත් නිවැරදි මේක වෙන්නේ මෙන්න මේ වෙබ් අඩවිය. ඉතින් මේක මේ අයිකන් එකත් ඔයාලා මතක තියාගන්න. මේ අයිකන් එකෙන්ම තමයි මේ වෙබ් අඩවිය සඳහන් වෙලා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වෙබ් අඩවිය අරින්න වෙනත් කිසිදු වෙබ් අඩවියකින් මේ සේවාව සපයන්නේ නැහැ. ඉතින් මේ වෙබ් අඩවියට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. වෙබ්සයිට් එකේ මේ විදිහට රාජ්‍ය ලාංඡනය වගේම new registration login ඒ වගේ හැම දෙයක්ම අන්තර්ගත වෙලා තියෙනවා. හරි, ඉතින් අපි බලමු කොහොමද vehicle එකක් ඉස්සරම registration කරන්න කියලා. ඉතින් ඔයාලට මෙතනින් සිංහල දාගන්න පුළුවන්. ඉතින් මෙතන මේ බටන් දෙකෙන් vehicle registration කියන එකට දීපුවාම තමයි අපි අලුතින් registration එකක් කරගන්නේ. මුලින්ම මේක click කරලා ඊට පස්සේ ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය මෙතන ඇතුළත් කරනවා. ඊට පස්සේ මෙතනින් ජාතික හැඳුනුම්පත් අංකය හෝ පාස්පෝර්ට් හෝ BRN එක ඇතුළත් කරන්න පුළුවන්. මෙතනින් රෙජිස්ටර් කරන ජංගම දුරකථන අංකය ඇතුළත් කරනවා. ඊට පස්සේ OTP අංකය යවන්න කියන බටන් එක ක්ලික් කරපුවාම තප්පර කිහිපයක් යනකොට OTP අංකයක් එනවා. ඉතින් මට OTP අංකය ලැබුණා. ඔයාලට මෙතන පහලින් පේන විදිහ කවුන්ට්ඩවුන් එකක් යනවා. ඉතින් මම OTP අංකය ඇතුළත් කරලා ඒක තහවුරු කර ගැනීමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් එතනින් එහාට යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි එහෙම තහවුරු කරගත්තට පස්සේ අපේ නම ඇතුළත් කරනවා මේ විදිහට. ඊට පස්සේ ලිපින, ඊට පස්සේ ඊළඟට බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ තියෙන්නේ වාහනයේ තොරතුරු ඇතුළත් කරන්න. ඉතින් වාහනේ අංකය මෙතනින් නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ප්‍රාදේශීය අංකය වැදගත් නැහැ. ඉතින් මේ විදිහට අංකය ඇතුළත් කරලා වාහනේ වර්ගය ඇතුළත් කරලා chassis අංකය නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ, හිස් තැන් නොතිය. ඊට පස්සේ ඉන්ධන වර්ගය, ඊට පස්සේ මේ තහවුරු කිරීමක් කරන්න ඕනේ. ඊට පස්සේ ලියාපදිංචි අංකය ලියාපදිංචි වෙන්න බටන් එක ක්ලික් කරපුවාම අපේ registration එක මේ විදිහට ඉක්මනින් පහසුවෙන්ම ගන්න පුළුවන්. ඉතින් මෙතන බයික් එක register කරමින්ද ලීටර් 5ක් දක්වනවා. බයික් අංකය මෙතන QR එකට ඉහළිනුත් කෝඩ් අංකයක් අපිට දීලා තියෙනවා. මේ download කියන බටන් එක ඔයාලට මෙතන පේන ඇති ලීටර් 5ක් තියෙනවා අපිට. ඒ 5 දිනයත් එක්කම සඳහන් වෙනවා. මෙතන අපිට ඕන මේ QR එක change කරගන්න ප්‍රොෆයිල් එක delete කරගන්නත් පහසුකම් දීලා තියෙනවා.
ඉතින් QR එක ඩවුන්ලෝඩ් කරගන්න නම් අපි මේ විදිහට කරගන්න ඕනේ. අපි ඊළඟට බලමු මේ QR එක වැඩ කරේ නැත්නම් මොකද කරන්නේ? ඔයා පොලිමේ ඉඳලා තෙල් ගහ ගන්න ආසන්නයට ඇවිල්ලා QR එක වැඩ කරේ නැත්නම් ඒක ලොකු ගැටලුවක්. ඉතින් මේක හොයාගන්න තියෙන එකම ක්‍රමය තමයි ආපහු වෙබ් අඩවියට ගිහිල්ලා ඔයා දුන්න දුරකථන අංකය ඇතුළත් කරලා OTP අංකයක් සෙන්ඩ් කරන්න බටන් එක ක්ලික් කරනවා. ඉතින් මේ වගේ මැසේජ් එකක් ආවොත් එන්නේ 39යි මොබයිල් අංකය සොයාගෙන නැහැ. ඒකට හේතුව තමයි ඔයාගේ දුරකථන අංකයට ඔයාලා පාතුනේ දුරකථන අංකයට මේ වෙනකොට account එකක් නැහැ. ඉතින් ඒ නිසා තමයි QR එක වැඩ කරන්නේ නැත්තේ. ඉතින් කලින් පරණ QR එකක් හදලා තිබුණා නම් ඒකට පිළිසෙන්න බෑ කියන්නේ එක හේතුවක් තමයි ඔයාලා ලබාගෙන දුරකථන අංකේ QR එක හදා නොතිබීම. ඒ වගේම ඒ ගිණුම අවලංගු කරලා තිබෙනවා. ඉතින් මේ වගේ වෙලාවක වත් කරන් තින් ආපහු රෙජිස්ට්‍රේෂන් කරගන්න එක. ඉතින් ලියාපදිංචියේ ෆෝම් එකට නැවත ගිහිල්ලා අර මම මුලින් කිව්වා වගේ දාතින් හඳුන් පත්‍රයන් ඇතුළත් කරලා ඉතුරු ටික කරලා රෙජිස්ටර් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු පරණ ෆෝන් නම්බර් එක නැත්තම් මොකද කරන්න කියලා. ඔයා සාමාන්‍ය විදිහට ලියාපදිංචි වෙන්න හදද්දී වාහනේ තොරතුරු ඇතුළත් කරලා ලියාපදිංචි වෙන්න බටන් ක්ලික් කරාම මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවනම් ඒ කියන්නේ දුරකථන අංකයක අග අංක දෙක ඇතුළත් මෙන්න මේ අංකයට ලියාපදිංචි වෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉදුණාට ඒ අංකය හොයාගන්න පුළුවන් නම් ඒ ලියාපදිංචිය නැවත සකස් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාට අලුතෙන් ලියාපදිංචි වෙන්න වෙනවා. ඉතින් පරණ වාහනේ විකුණලා අලුත් වාහනයකට QR එකක් ගන්න හදනකොට ඒකෙදිත් මේ කලින් සඳහන් කරපු විදිහට මැසේජ් එකක් එනවා නම් එතනදිත් වෙලා තියෙන්නේ ඒ වෙනත් අංකයකට රෙජිස්ටර් වෙලා. ඉතින් කලින් එකේ වගේදී මේකෙදිත් අපිට WhatsApp සහයෝගය ගන්න වෙනවා. මම ඒක ඉස්සරහට කොහොමද කරන්න කියලා කියන්නම්. ඉතින් ඒ වගේම ජාතික ඇඳුම්පත් අංක, විදේශ ගමන් බලපත්‍ර, ව්‍යාපාරික අංකය ඒ වගේ දේවල් ඇතුළත් කරද්දිත් ඔයාට එනවා නම් එරර් මැසේජ් එකක් මේ තොරතුරු කලින් ඇතුළත් කරපු විදිහට මේ භාවිතා කරලා තියෙන දැනටමත් කියන මේ මැසේජ් එකක් එනවා නම් ඔයාට එතනදිත් WhatsApp සහයෝගය ගන්න වෙනවා. ඉතින් මේ ඕවර්රයිඩ් පහසුකම දැනට මේ වීඩියෝ එක හදන වෙලාවෙ නැති වුණාට අපිට WhatsApp අංකයක් දීලා තියෙනවා මේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන්. ඉතින් ඒ අංකය භාවිතා කරලා අපිට අපේ අනන්‍යතාවය තහවුරු කරලා අපේ QR එක හදාගන්න පුළුවන්. ඉතින් මේ WhatsApp අංකයට වාහනේ අංකය ඇතුළත් කරන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ ජාතික හැඳුනුම්පත් අංකය හරි විදේශ ගමන් බලපත්‍රය හරි ඇතුළත් කරන්න ඕනේ. එහි ඡායාරූපයක්. ඒ වගේම රියදුරු බලපත්‍රය අවශ්‍යයි. ඒ වගේම වාහනේ ආදායම් බලපත්‍රයත් අවශ්‍යයි. වාහනේ ලියාපදිංචි සහතිකය. මේ සියල්ලේම එකම නමකට තියෙන්න ඕනේ. අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන් වෙනවනේ. ඉතින් මෙහි පින්තූර මේ WhatsApp අංකයට යොමු කරපුවාම ඒකට සමහර අවස්ථාවලදී දුරකථනයෙන් ඔබ අමතන්නත් පුළුවන්. ඉතින් ඒ තොරතුරු තහවුරු කරගෙන ඔබට QR එකක් ලබා දෙනවා. ඉතින් අපි බලමු ඔත්තේ ඉරට්ටේ දිනවල කොහොමද තෙල් ගහන්නේ කියලා. ඉතින් පෝලිම් වල දිග අඩු කිරීමටත් සෑම කෙනෙක්ටම ඉතාම අපහසුතාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමටත් මේ ක්‍රමය යෝජනා කරලා තිනවා. ඉතින් ඔබේ වාහනයේ අංක තහඩුවේ අග අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් එහෙම නැත්නම් දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාවක් නම් ඔබට මාසයේ ඔත්තේ දවස්වල තමයි ඉන්ධන ලබාගත හැක්කේ. ඒ කියන්නේ ඔබට 1 3 5 7 9 කියන අංක තියෙනවා නම් ඔබේ අංක තහඩුවේ වාහනේ ඔබට පළවෙනිදා, තුන්වෙනිදා, පස්වෙනිදා, හත්වෙනිදා ඒ වගේ දිනවල තමයි. ඒ කියන්නේ දෙකෙන් නොබෙදෙන සංඛ්‍යාව තියෙන දිනවල තමයි මාසයේ ඉන්ධන ලබාගත හැක්කේ. ඒ වගේම ඔබේ අංක තහඩුවේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාව තියෙනවා. 8, 2, 4, 6, බිංදුව ඒ වගේ සංඛ්‍යාවක් තියෙනවා නම් ඔබට මාසේ ඉරට්ටේ දිනවල තමයි ඉන්ධන ලබාගත හැක්කේ. QR එක හදාගත්තට පස්සේ
අපි සතියකට සැරයක් අපි ඉන්ධන ලබා ගන්නකොට අපිට ලබා ගන්න ඉන්ධන ප්‍රමාණයන් ගැන හරියටම බලා ගන්න නම් මේ වෙබ් එකේට නිතර ලොගින් වෙන්න වෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකට ඒක කොහොමද ඉන්ස්ටෝල් කරගන්න කියලා අපි බලමු. ඉතින් මුලින්ම ඔයා Google search එකට ගිහිල්ලා ෆෝන් එකේ fuel pass එක යන්නේ. ඒක උඩම එනවා national fuel pass අර මම කලින් සඳහන් කරපු වෙබ් අඩවියේම තියෙනවද කියලා බලන්න. ඉතින් එහෙම ගිහපුවහම මේ වගේ වෙබ්සයිට් එකටම එන්න ඕනේ මේ ඉන්ටර්ෆේස් එකම තියෙන. ඊට පස්සේ ඔයාලට පේන ඇති මේ දකුණු කෙළවරේ ඉහළම තිත් තුනක් තියෙනවා. ඒ තිත් තුනෙන් ක්ලික් කරපුවාම මේ විදිහේ මෙනු එකක් ඕපන් වෙනවා. ඒකේ පහළම ඇති add to home screen කියලා මේ බටන් එකක් පල්ලෙහා ඉඳලා 4 වෙනියට තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරන්න. එතකොට මේ වගේ install app කියන එකක් එයි. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔයාලට මේ වෙබ් එකට ලොග් වෙනකොටමත් එනවා මේ මැසේජ් එක. ඒ වෙලාවට මේක ඉන්ස්ටෝල් කරන්න. ඉතින් ටික වෙලාවකින් මේක ඉන්ස්ටෝල් වෙන්න යම් වෙලාවක් ගන්නවා. ඒ ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයාලට මැසේජ් එකක් එයි ඉහළින් මේ ඇප් එක ඉන්ස්ටෝල් වුණා කියලා. ඉතින් එතකොට හරිම ලේසි ඔයාලට vehicle registration එකට හරි මේ vehicle login එකට හරි යන්න. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම ඇප් එක කොතනටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ ඇප් එක. මේ විදිහට කෙලින්ම මේ වෙබ්සයිට් එකට log වෙනවා. ඊට පස්සේ තියෙනවා ඔයාලට මෙතන අර විදිහටම QR එක type කරලා log වෙන එක තමයි. ඉතින් එහෙම මේ OTP එක මෙතන send කරලා ඊට පස්සේ එන OTP එක මෙතනට paste කරලා කෙලින්ම මේ විදිහට site එකට log වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ හැමෝටම කිසිම කරදරයක් නැතුව තෙල් ගහගන්න පුළුවන් වෙයි QR එක හදාගෙන. ඉතින් අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න. ඔයාලා මොනවා හරි දැනුමක් ගත්තා නම් ඔයාලා මේකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් මගේ channel එක subscribe කරලා මටත් සහයෝගයක් දෙන්න. ඉතින් සුබ දවසක්.